ඉතින් නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම ඔන්න අපිට හම්බුණා තව ඉන්ක්වයර් එකක් තියෙනවා අපිට. අපේ ඉල්ලීමක් තියෙනවා Honda Vezel RS එකක් 2026. Honda Vezel RX එකක් ගැන අපෙන් අහනවා. ඉතින් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා හැමෝටම. මොකද අපිට දෙන සහයෝගය සහ හොඳ වාහනයක් ගෙන්වා ගැනීමට තවත් කෙනෙකුට මේක ෆෝවර්ඩ් කරන එක අදහසක් දෙන එක තමයි මේකකින් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා channel එක share කරන එකට. මොකද මේක කොමර්ෂියලි කරන channel එකක් නෙමෙයි. අපි views ගන්න ඕනාවක් නෑ. අපිට likes දාන්න ඕනේ නෑ. ඉතින් කට්ටිය බලලා අදහසක් අරගෙන අපෙන් වාහනයක් ගෙන්න ගන්න ඕන නම් අපිට කතා කරන්න. අපිට පුළුවන් හරිම සාධාරණ විශ්වාසවන්තව තමන්ගේ වාහනේ ගෙන්නලා දෙන්න. ඉතින් ගොඩක් අය කතා කරන ඇත්තටම නොදන්න පළාත් වලින් නොදන්න කට්ටිය වාහන ගන්නවා. ඉතින් හරිම සතුටුයි. ඒ විශ්වාසය අපි දැකලා වැඩේ කරන නිසා අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරගෙන යන නිසා ඒ සතුට අපිට ගොඩක් තියෙනවා. ඒක ඇත්තටම ලැබෙන පුංචි ලාභයට වඩා ගොඩක් වටින ප්‍රමාණයක්. ඉතින් as far as Japan එක කතා කරන හැමෝටම අපිට උදව් කරන හැමෝටම ඇත්තටම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න අපි RS වාහනයක් අපිට හම්බුණා 2026 පළවෙනි මාසේ තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ සමානව මැනුෆැක්චර් 2026 වෙන්න පුළුවන් බොහෝ විට. මොකද අපිට මේ ළඟදී අපි ගත්ත වෙසල් එකක් 26 පළවෙනි මාසේ වුණ එකේ අපි ඉන්ස්පෙක්ෂන් එකේදී අපි දැක්කා ඒක මැනුෆැක්චර් 26 කියන එක. ඉතින් අපිට කිලෝමීටර් 10ක් තමයි මෙන්ෂන් කරලා තියෙන සුපීරියර් A ග්‍රේඩ්ස් තියෙන වාහනයක්. ඉතින් මේ වාහනේ ගත්තොත් එහෙම අපිට කිසිම ඩැමේජ් එකක් මේකේ පෙන්නන්නේ නැහැ. මොකද brand new superior ඒ නිසා brand new වාහනයක කොහොමද ඩැමේජ් එකක් තියෙන්නේ තියෙන විදියක් නැහැ. කිසිම මාර්කයක් පෙන්නන්නේ නැහැ. ඉතින් අපි බලමු වාහනේ කොහොමද ෆොටෝස් ටික කියලා. ෆොටෝස් ටික අපි බලාගෙන යමු. ඉතින් RS එකේ තියෙන අර රිච් ලුක් එක, මේ කලර් එක, මේ ග්‍රේ කලර් එකත් එක්ක ඉන්න රිච් ලුක් එක ඇත්තටම පුදුම පෙනුමක් වෙසල් එකට දෙන්නේ. ඒක ඉල්ලන කට්ටිය කියන්නේ මම මේක ඉල්ලන්නේ RS එක ඉල්ලන්නේ මේ ග්‍රේ කලර් එකෙන් ටූ ටෝන් එකක් ගන්න බලමුකෝ කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ඇත්තටම බලපුවාම මේ වෙනස අපිට පේන පුදුම රිච් ලුක් එකක් තමයි. මේ හරි ලස්සනක් තියෙනවා. ඉතින් අපි බලමු ෆොටෝස් ටික. ඉතින් බලද්දිත් හරි මාසයි ලස්සනයි වාහනේ. හරි ක්වොලිටි එකක් තියෙන හොඳ පෙනුමක් තියෙන වාහනයක්. මේ නිකල් ලයින් එකත් එක්ක වටේ හරි ලස්සනක් වෙන වාහනේට. ඉතින් ඉන්ටීරියර් ෆොටෝස් ඇවිල්ලා තියෙනවා. මේක ඔන්න බලන්න ෆුල් මල්ටි ෆන්ක්ෂන් තියෙනවා. ඔරිජිනල් සෙටප් එක ඇවිල්ලා තියෙනවා. අනුත් උපංගත් සමගින්. ඉතින් මල්ටි විව් ඔරිජිනල් කැමරා සිස්ටම් එක ඇවිල්ලා තියෙනවා. මේක එකත් වැදගත් වෙන දෙයක්. ඉතින් පවර් ටේල් එක තියෙනවා. පවර් ඩෝපිරට බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා. ඒ සියලුම උපාංග මේකේ නැහැ කියන දෙයක් නෑ. මේක ෆුලි ලෝඩඩ් වාහනයක්. ඉතින් ඔක තමයි ෆොටෝ සෑන් ප්‍රමාණයක් මේකේ දාලා තියෙනවා. කිලෝමීටර් 4ක් තමයි ධාවනය කරලා තියෙන්නේ. වාහනේ ළඟට ගිහිල්ලා බැලුවා වගේ තත්ත්වයක් තමයි අතට මටත් දැනෙන්නේ. වාහනේ නිකන් ඇතුළට ගිහිල්ලා බැලුවාමවත් මේ වගේ අපිට කෑල්ලෙන් කෑල්ල අපිට මේව තනින් තැනට අපිට හිතාමතා මේ ඇස් දෙක යොමු වෙන්නේ නැහැ. මේකේ තනින් තැනට මේකේ ෆොටෝස් ටික ගන්න තියෙනවා. වයර්ලස් charging වෙලා තියෙනවා. ඉතින් මේ ඉතින් ඔප්ෂන්ස් ගන්න නම් මේක RS එකේ කියන්න දෙයක් නෑ. මොකද සියලුම ඔප්ෂන්ස් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ෆොටෝස් ටික ඔක්කොම දාන මේක ඉතින් අර ෂීට්ස් ටිකත් අත්‍තරම දාලා තියෙන අපිට මොන හරි බඩු ගෙනිය ගන්න ඕන නම් ඒ වගේ අවස්ථාවල පාවිච්චි කරන්න පුළුවන්. හදිසියෙන් දා ගන්න උනත් බැරිකමක් නැහැ මම හිතන්නේ. ඉතින් ෆොටෝස් ප්‍රමාණය ගත්තොත් මට මේ බලපු එක පැකේජ් එකවත් මේ ෆොටෝස් දැක්කේ නැහැ. මෙච්චර ෆොටෝස් ප්‍රමාණයක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඇත්තටම ෆොටෝස් 50කට වඩා දාන්න පුළුවන්. ඒක හැමෝම මේක කරන්නේ නැහැ. ඉතින් මේ බෆර් සෙන්සර්ස් මේක ඇවිල්ලා තියෙන විදිය, මේකේ LED fog lamps ඇවිල්ලා තියෙන විදිය, මේ ලයිට් සිස්ටම් එක, මේකේ ෂෙල් එක, මේ හැම දෙයක්ම අනිත් වාහන වල ලොකු වෙනසක් තියෙනවා. හරිම ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් හයිබ්‍රිඩ් වාහනේ එන්ජින් එකත් පැහැදිලිලා තියෙන ඇලොයි වීල් එක බොහොම ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔන්න ඔය ෆොටෝස් ටික තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි මේ වාහනේ කොස්ට් එක අපි කැල්කියුලේට් කරලා බලමු කොහොමද කොස්ට් එක යන්නේ කියන එක. ඉතින් අපිට ඔප්ෂන් එකේ මේකේ දාලා තියෙනවා
ඇලෝවෙල් එක 18 inch තියෙන්නේ. ඉතින් ඒක ඇලෝවෙල් එක මල්ටි කැමරාස් ප්‍රීමියම් සවුන්ඩ්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දාලා ප්‍රීමියම් සවුන්ඩ්ස් කියන මේ 10 ස්පීකර් එකයි ප්‍රීමියම් සවුන්ඩ් එක වටල ගන්න එපා. ප්‍රීමියම් සවුන්ඩ්ස් තියෙනවා ස්පෙෂල් කලර් එක. ඉතින් මේ ඔක්කොම තියෙන අතරේ අපිට මේ වාහනේ කොස්ට් එක අපි සාමාන්‍යයෙන් ටාගට් කරන ඔප්ෂන් එකේ කොල 350කට වාහනේ ගන්න. කොල 350කට අපිට වාහනේ ආවොත් මොකද 346ක් තියෙන අපිට ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ඇඩ් වෙන්න පුළුවන් කොල 5ක් 4මාරක් 5ක් විතර. ඒ නිසා අපි කෝකටත් ඇවරේජ් වෙන්න 350කට තමයි ටාගට් කරන්නේ. 350කට ගත්තොත් අපිට වාහනේ යන කොස්ට් එක අපි හදලා බලමු. 110 ටැක්ස් එක ඇඩ් වෙනවා. ඒකට අපිට ශිප් එකේ කොස්ට් එක සහ අපි සර්විස් චාර්ජ් එක කම්පැනි ඇඩ් වෙනවා කොල 20. අපි ඒකත් එක්ක බලමු. 435ක් තමයි මේක CIF එකේ ඉන්නේ. අපි මේකෙන් කොටසක් තමයි ඉන්වොයිස් එකට එන්නේ. ඒක කොටස අපි ඇඩ්වාන්ස් පේමන්ට් යවන්න වෙනවා. අපි මේකේ 435ට අපි n එක 2.7.4න් කැල්කියුලේට් කරලා බලමු. ලංකාවේ පෝට් එකේ මේ වාහනේ කීයක් වෙනවද? ඉතින් ඔන්න 88,74,000ක් තමයි ඇත්තටම රවුන්ඩ් වෙලාම ගාන 88,74,000. ඉතින් RS එකේ අපි ටැක්ස් එක බලන්න ඕනේ. ටැක්ස් එක අපි බැලුවේ නැහැ. මොකද RS ටැක්ස් එක ළඟදී බැලුවේ නැහැ. අපි බලමු RS එකේ ටැක්ස් එක කොහොමද කියලා. මට මතක විදිහට තිබුණ ටැක්ස් එක නෑ 1,01,00,000කට ආසන්න ගාන. මුලින්ම බලන්න වෙයි වගේ අපි බලමු නිසා බලමු. ඔව් Honda Vezel අපි තියෙන Honda Vezel එක බලන්න බලා හයිබ්‍රිඩ් එක තියෙනවා. හයිබ්‍රිඩ් එකේ RS ටැක්ස් එක කොහෙද තියෙන්නේ? ඔව් බලමු හයිබ්‍රිඩ් RS ටැක්ස් එක මෙතන ඉන්ක්ලූඩ් කරලා නැහැ. අපිට මෙතන තියෙන්නේ 98යි ගාන. දැන් මේ ටැක්ස් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. එන්නේ වැඩි වෙලා නිසා. ඔව් මට මතක විදියට මේක RS එකේ ටැක්ස් එක 1,01,00,000ක් තමයි තිබුණේ. අපි ඒ ගාන හදමු. මොන වෙනසක් කරනවද මම අප්ඩේට් එකක් දෙන්න. ඊට වැඩි වෙන විදියක් නෑ. අදට තියෙන ටැක්ස් එක. ඉතින් තාක්ෂය පල්ලට ගිහලා බලමු චෙක් කරලා. අපිට ඒක තමයි බලන්න වෙන්නේ. එතකොට අපි 1,01,00,000ට ටැක්ස් එක කැල්කියුලේට් කරලා බලමු. අපි වෙනසක් තියෙනවා නම් අපි නැවතත් ඒක කමෙන්ට් එක අපි දාලා ඒක හරි ගස්සන්න පුළුවන්. අද දිනට n එක 2.04න් සහ ටැක්ස් එක 1,01,00,000ක් එකතු වුණොත් මේකට යන කොස්ට් එක අපි කියන එක දැන් බලමු. ඉතින් ඒකට 1,01,00,000ක් එකතු කරන්න වෙනවා. ඉතින් ඒකන එකතු වුණාන් පස්සේ 1.8974ක් තමයි මේක කොස්ට් එක හැදෙන්නේ. ඉතින් මේකට තව 85,000ක් විතර අපිට පෝට් චාර්ජ් එක නැත්නම් ක්ලියරින් චාර්ජ් එක මිනිමම් එකතු කරන්න වෙනවා. මේක ඉතින් අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද ඩොකියුමන්ට්ස් ඩිලේ වුණොත් පොඩක් වැඩි වෙන්න පුළුවන්. නැත්නම් මේක ඉක්මනට ක්ලියර් කරගන්න chance එක ලැබුණොත් ඩිලේ එකක් නැතුව තව පොඩක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් 1,90,59,000කට තමයි අපිට ටාගට් ගන්න වෙන්නේ. yen එක රුපියල් 2.7.04න් සහ ටැක්ස් එක 1,101ක් කියන සීමාවන් තුල අපේ වාහනේ ක්ලියර් කරන්න ලැබුණා. ඒ නිසා ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. 1,190කට මේ වාහනේ තමන්ගේ කරගන්න chance එකක් තියෙනවා. මල්ටි view කැමරා තියෙන RS specs තියෙන. તો RS specs තියෙන මේ exterior front wheels bumper RS 18 inch alloy wheels සමගම තමයි මල්ටි view කැමරා සහ premium sound special කලර් එකත් එක්ක මේ Honda connected display එකත් එක්ක මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් Apple CarPlay එක තියෙනවා, Bluetooth, USB, radio මේ හැම එකම electric පාර්කිනුත් එක්කම. ඉතින් අපිට කතා කරන්න Aspera Japan එකට ඔබගේ සිහින වාහනේ විශ්වාසවන්තව ගෙන්න ගන්න ඕන නම් මේක බොහොම සුවදශීලී සහ බොහොම සාධාරණ අයකිරීමක් එක්ක අපි මේක කරලා තියෙනවා. ඉතින් මේක තමන් වාහනයක් ඇත්තටම සේල් එකට ගෙනාවා වගේ තමයි මේ ප්‍රයිස් එක. ඉතින් ඒ තරම් විශ්වාසවන්ත වාහනයක් ගෙන්න ගන්න තියෙද්දි බොහොම සාධාරණ මුදලක් අය කරද්දී සියලු දේවල්ම විවිධභාවයකින් හැමදේම පෙන්වලා දෙද්දි ඉතින් ඔයාලට පුළුවන් මේක දන්න යාළුවන්ට යවලා හිතවත් අයට යවලා මේක අපි ගැන කියලා මේ අවස්ථාව අනිත් අයට උදා කරලා දෙන්න මේක ඉඳ ෂෙයා කරන්න
සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න අපේ එන වීඩියෝස් බලන්න කියන්න අපේ ලයික්ස් දාන්න ඕනේ. මොකද අපි මේක කොමර්ෂියල් කරන එකක් නෙමෙයි. අදහසක් ගන්න අදහසක් කරගෙන අපිට කතා කරන්න. ඉතින් ඔන්න RS Honda 2026 එකක්. brand new වාහනයක් සුපිරි A grade එකක් ගෙන්න ගන්න ඕන. කතා කරන Aspire Japan Company Limited වෙත ඔබට 0712 900 ලංකාවේ WhatsApp කරන්න පුළුවන් කතා කරන්න පුළුවන්. කතා නොකළොත් අපි අනිවාර්යයෙන්ම මැසේජ් කරන්න අපි රිප්ලයි කරන්න අප කැපවීමෙන් සිටිනවා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි.